අද පාන්දර ඉතාම තියුණු තරඟ දෙකක් පැවැත්වුණා. පාපන්දු වංශ කතාවේ විශාල ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර පාපන්දු ලෝක සූරතා 5ක් දිනු බ්‍රසීලය අද පරාජයට පත් වුණා. ඉතින් අපි බලමු මේ තරඟ දෙකේ විස්තර මොනවද කියලා. ඔව් පළවෙනි ගේම් එකේ තිබ්බේ නෝර්වේ vs බ්‍රසීල් ගේම් එකක්. ඒක දෙකට එකක් විදියට නෝර්වේ තමයි ජයග්‍රහණය කරේ. ගෝල්ස් දෙකම නෝර්වේ වෙනුවෙන් ස්කෝර් කරේ හාලන්ඩ්. බ්‍රසීල් ගෝල් එක පෙනල්ටි එකක් විදියට නෙයිමාර් තමයි අන්තිම වෙලාවේ ස්කෝර් කරේ. මම හිතන්නේ අද ඉතාම ඩිසපොයින්ටින් දවසක් බ්‍රසීල් ෆෑන්ස්ට. නමුත් යම්කිසි ආකාරයක පොඩි සතුටක් ඉන්නේ නැති නෙයිමාර් පෙනල්ටිය වාර්තා කරාට බට් ඉන් ජෙනරල් ඉතාමත් නරක දවසක් බ්‍රසීල් ඉතිහාසයේ. මම හිතන්නේ මේ මෑත ලෝක කුසලාන කීපයම බ්‍රසීලයට තරම් හොඳ වුණේ නැහැ. ඔවුන් කියන අපේක්ෂිත දක්ෂතාවලට එන්න බැරි වුණා. ඉතින් මම හිතනවා අද ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් කනගාටු වෙනවා ඇති බ්‍රසීලට මේ වෙච්ච දේ ගැන. ඔව් මේ මෑත බ්‍රසීල් වල පර්ෆෝමන්සස් ගැන බැලුවොත් මේ අපි කිව්වා අර මේ යුරෝපියන් ටීම්ස් එක්ක බ්‍රසීල් ස්ට්‍රගල් කරන එක ගැන. දැන් ඇත්තටම ඔවුන් අන්තිමට 2002 තමයි වර්ල්ඩ් කප් එකක් දින්නේ. ඊට පස්සේ තිබ්බ හැම වර්ල්ඩ් කප් එකේදීම ඔවුන්ට හම්බෙච්ච පළවෙනි යුරෝපියන් නොකවුට් ගේම් එකේදී ඔවුන් එළියට ගිහින් තියෙනවා. අපි ඒක ගේම්ස් ටික නිකන් බැලුවොත් 2006 දී ක්වාටර් ෆයිනල් ෆ්‍රාන්සියට පෙරදිලා තියෙනවා. 2010 දී ක්වාටර් ෆයිනල් නෙදර්ලන්තයට පෙරදිලා තියෙනවා. 2014 අපි හැමෝම දන්න 7-1 ගේම් එකේ සෙමි ෆයිනල් ජර්මනියට පෙරදුනා. 2018 දී ක්වාටර් ෆයිනල් බෙල්ජියමට පෙරදුනා. 2022 දී ක්වාටර් ෆයිනල් ක්‍රොේෂියාවට පෙරදුනා. මේ පාර රවුන්ඩ් ඔෆ් 16 නෝර්වේ වලට පෙරදුනා. ඒකත් එක්කම මේ බ්‍රසීලය 1994 ඉඳන් එක දිගටම හැම වර්ල්ඩ් කප් එකේම ක්වාටර් ෆයිනල් ඇවිල්ලා තියෙනවා. ඒ ස්ට්‍රීක් එකත් මේ වෙලාවේ බිඳ වැටුණා. මම හිතන්නේ බ්‍රසීලයේ ක්‍රීඩා ලෝඩින්ට මට ඉතාම දුක්බර දවසක් අද. ඒ එක්කම තවත් තරඟයක් අද පැවැත්වුණා. ඔව් ඉංග්ලන්ඩ් vs මෙක්සිකෝ ගේම් එක. ඒක 3-2 විදියට ඉංග්ලන්ඩ් තමයි ජයග්‍රහණය කරේ. ඔව් අපි දැක්කා මේ තරඟයේදී එංගලන්තයේ ක්‍රීඩකයෙක්ට රෙඩ් කාඩ් එකක් ලැබුණා. ඒකත් සමග එංගලන්තයේ අවසාන හරිය ක්‍රීඩකයන් 10 දෙනෙක්ගෙන් තමයි ක්‍රීඩා කරේ. අපි දැක්ක නිසා උන් ඊටම ඩිෆෙන්සිව් ආකාරي තමයි අවසාන හරිය ක්‍රීඩා කරේ. ඇටැක් එකක් වැඩිපුර වුණේම නැහැ. ඔවුන් කෙසේ හරි සමත් වුණා. ඔවුන්ගේ 3-2 වශයෙන් තරගය අවසන් කරන්න. මේ රෙඩ් කාඩ් ගැන කිව්ව හින්දා පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. අපි දැක්ක USA ටීම් එකේ රෙඩ් කාඩ් එකක් හම්බුණා. මම හිතන්නේ රෙඩ් කාඩ් එක නැවත රිවර්ස් කරලා තියෙනවා නේද? ඔව් අපි ඒක ගැන අර මේ US ගේම් එක වෙලාවේදී ටිකක් වැඩිපුර කතා කරමු. මේ ගේම් එකේදී මේ ජූඩ් බෙලින්ගම්ගේ පර්ෆෝමන්ස් එක ගැන ඉතාමත් වැදගත්. ඔහු ගෝල් දෙකක් වාර්තා කරනවා. මම හිතන්නේ ඒක තමයි එංගලන්තයට ප්‍රධානම වශයෙන් අවශ්‍ය වෙච්ච දේ. හැරි කේනුත් පෙනල්ටියක් වාර්තා කරනවා. ඊට අමතරව මේ ඔවුන්ගේ ගෝල් කීපර් වෙන ජෝර්ඩන් පික්ෆර්ඩ් අපි දකිනවා ක්ලබ් එකේදී එච්චරම ලොකුවට පර්ෆෝම් කරන්නේ නැති වුණාට හැමදාම එංගලන්තයට ක්‍රීඩා කරද්දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු අදත් ඔහු කී සේව්ස් 4-5ක්ම කරා. ඒකත් එක්ක එංගලන්තය ඉතාමත්ම අමාරු කන්ඩිෂන්ස් වලදී මෙක්සිකෝව පරාජය කරලා ඊළඟ වටේට පිවිසෙනවා. මම දැන් හැරි ගෙන් පිට තරඟ කීපයකට ගෝල් වාර්තා කරා නේද? පසුගිය තරඟ වෙන ගෝල් දෙකක් වගේ වාර්තා කරන්නේ. ඔව් දැන් හැරි කෙනුත් ගෝල් 6කට ඇවිල්ලා ඉන්නවා. සවුනුත් උදින් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ එංගලන්තයට යම් ආකාරයක බලාපොරොත්තුවක් දල්වා ගන්න පුළුවන් ඉදිරිය පිළිබඳව. ඇත්තටම අර මේ බ්‍රසීල් තරඟ ගැන කියන්න ඕනේ අර හම්බෙච්ච පෙනල්ටිය මම හිතනවා ඒක අපරාධයක් බවට පත් වුණා කියලා හිතෙනවා. ඒකේදී ඇත්තටම මේ දැන් අපි දන්නවා බ්‍රසීලයේ ප්‍රධානම ක්‍රීඩකයා වෙන විනීසියස් ජූනියර් නේ. මේ දවස්වල හොඳට ක්‍රීඩා කරන්න අමාරුත් නෙමෙයිනේ. එතකොට මම දන්නේ ඇයි ඔහු මං හිතන්නේ මේ ළඟ يعني මේ අවුරුද්ද ඇතුළතදී එහෙම මෙහෙම පෙනල්ටිස් කීපයක් මිස් කරලා තියෙනවා ක්ලබ් එකට සහ රටට දෙකටම. ඒකත් එක තමයි මං හිතන්නේ ඔවුන් මේ බ්‍රූනෝ ගිමාරෙස් කියන ක්‍රීඩකයාට මේ වෙලාවේ පෙනල්ටි එක දෙන්නේ. හැබැයි ඒක මං හිතන්නේ අපරාධයක්. මොකද ඒ වගේ ප්‍රෙෂර් මොමන්ට් එකකදී ඉන්න ප්‍රධානම ක්‍රීඩකයා තමයි ගන්න. ඔව් මොකද පහුගිය තරඟවල පෙනල්ටිස් මෙසි රොනාල්ඩෝ දැන් මේ මරුතයක් ගැහුවානේ. ඒ වගේ මේ හැරි කේන් අද ශ්‍රී ලංකාවේ ඒ වගේ මං හිතන්නේ ඇයි දන්නේ නැහැ. ඔය කියන්නේ තාම හොඳ ක්‍රීඩා කරන මේ විනීසියස් එක ක්‍රීඩා නොකර මම හිතන්නේ ඒක බ්‍රසීලිය පැත්තෙන් වෙච්ච අඩුපාඩුවක් විදිහට තමයි මට හිතෙන්නේ. හැබැයි අපි දැක්කා කාලෝ ඇන්චෙලෝටි ඊට පස්සේ ඇවිත් පැවසුවා වුන් ලිස්ට් එකක් හදාගෙන සිටියා පෙනල්ටි හොඳටම ගහන්නේ කවුද කියලා. ඒකේ පිච් එකේ හිටපු ක්‍රීඩකයෙක් වගේ ගිමාරෙස් තමයි උඩින් හිටියේ කියලා තමයි ඔහු පැවසුවේ. මම හිතන්නේ රියල් මැඩ්රිඩ් වලත් මේන් පෙනල්ටි ටේක් ගන්නේ එම්බාපේ. මම හිතන්නේ ඒ නිසා විනීසියස් ක්ලබ් එකේ තඩිය පෙනල්ටිස් ලබා ගන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්නේ නැති. ඔව් මෙතන අපිට පේනවා මේ අර සමහර වෙලාවට යුරෝපියන් මැනේජර් කෙනෙක් ආවම මේ යුරෝපයෙන් එළිය කණ්ඩායමක් කෝච් කරන්න අර ගොඩක්ම නිකන් අර ස්ටැටිස්ටිකල් මනසකින් තමයි එන්නේ. හැබැයි අර සවුත් ඇමරිකන් ෆුට්බෝල් ස්ටයිල් එකත් ඒක එච්චර පොඩ්ඩක් ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. මම හිතන්නේ දැන් මේ පෙනල්ටියක් ප්‍රෙෂර් මොමන්ට් එක ගන්නවා වගේ එකක් මේ වැඩිම පෙනල්ටි ප්‍රතිශතය කාටද තියෙන්නේ කියලා ලිස්ට් එකක් හදාගෙන ගන්නවට වඩා ටිකක් ඒ ප්‍රෙෂර් එකත් එක්ක ඒ වෙලාවේ විනීසියස් ගත්තා නම් හොඳයි කියලා. මම හිතනවා කියන්නේ බ්‍රසීලය කියන්නේ වෙනම ෆුට්බෝල් ස්ටයිල් එකක් තිබිච්ච කණ්ඩායමක් පේලේ ජිංගා කියන ක්‍රීඩා ශෛලියෙන් ක්‍රීඩා කරේ. ඉතින් මම හිතනවා උන්ට මට හිතෙන්නේ ඔවුන්ගේ ශෛලියට ගැලපෙන කෝච් කෙනෙක් හිටියා නම් වඩා හොඳයි කියලා. නමුත් ඔවුන් එහෙම ඊට අසාර්ථක වෙච්ච හින්දා වෙනද මේ ඉතාලි ජාතික කෝච් එක්ක යන්නේ නැත්තේ. ඔව් අපි කලිනුත් කතා වුණා මේ වර්ල්ඩ් කප් වල ජයග්‍රහණය කරලා තියෙන්නේ ඔවුන්ගේ රටේම කෝච් කෙනෙක් හිටපු කණ්ඩායම පමණයි කියලා. මේකත් මම හිතන්නේ පෙන්නුම් කරනවා ඒ වගේ ස්ටැට් එකක් එක්සිස්ට් වෙන්නේ කියලා.
කොහොමුණත් බ්‍රසීලයට නැවත තමන්ගේ පාපද්දුව අධිරාජ්‍ය ගොඩනැගීමට නම් සෑහෙන්න මහන්සි වෙලා ගොඩක් තීරණ ගන්න වෙයි. ඔව් ඒකෙත් එක්කම මේ අනිත් පැත්ත තමයි නෝර්වේ කණ්ඩායම පළවෙනි වතාවට ක්වාටර් ෆයිනල් එකට අවිල්ලා තිනවා. පැහැදිලිවම අන්ඩර්ඩොග් ස්ටෝරි එක මේ බවට මේ වර්ල්ඩ් කප් එකේ මම හිතන්නේ නෝර්වේ පත් වෙලා තිනවා. සමහර විට තව මේ අපි දන්නා කොලොම්බියාව, ස්විට්සර්ලන්තය, US වගේ කණ්ඩායමුත් තාම ඉන්නවා. හැබැයි මේ මොහොතේ ක්‍රීඩා කරන විදිහට අන්ඩර්ඩොග් ටීම්ස් වලින් නෝර්වේ තමයි ඉදිරියෙන් ඉන්නේ. අතන මේ හාලන්ඩ් ඉතාම ප්‍රබලන්ද මේ ක්‍රීඩා හැබැයි ඌ ඉතා හොඳ ක්‍රීඩකයෙක් බව ඉතින් හැමෝම දන්නවා. හාලන්ඩ් සහ එම්බාපේ මේ මම හිතන්නේ තරුණ ක්‍රීඩකයන් වශයෙන් මේ තරඟාවලිය පුරා තමන්ගේ අපේක්ෂිත දක්ෂම ඒ කියන්නේ පාපන්දු ලෝකේ බලාපොරොත්තු වන උන්ගේ දක්ෂම දක්වයි කියලා ඔවුන් දකින්න බලාපොරොත්තු වන හැබැයි ඔවුන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි තරඟ දෙක නිමාවටපත් උනේ. ඉතින් අද පැවැත්වෙන තරඟ ගැන කතා කරන්න කලින් මම හිතන අද මිලියන සංඛ්‍යාත රසිකයන්ට පාපන්දු ලෝලීන්ට ඉතාම දුක්බර දවසක්. මොකද ලෝකයේ කියන්නේ බොහොම ජනප්‍රිය ජනාදරයට පත්වෙච්ච ක්‍රීඩකයෙක් තමයි නේමාර්. ඔහු ඒ කියන්නේ මම හිතනවා කියන්නේ ඔහුට අපේක්ෂිත දක්ෂකම් දක්වන්න බැරි වෙච්ච අවාසනාවන්ත ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු අද තමන්ගේ ජාත්‍යන්තර තරඟාවලිය වලින් විශ්‍රාම ගන්නා පුවත ප්‍රචාරය කරා. ඉතින් අපි බලමු මේ කවුද මේ නේමාර් කියන්නේ කියලා. ඔව් අද පාන්දර නෝර්වේ සමග පැවතිච්ච තරගයත් එක්ක බ්‍රසීලය පරාජය වීමට පත්වීමත් එක්ක නේමාර් ජූනියර් නැත්තම් නේමාර් ඩා සිල්වා සැන්ටොස් ජූනියර් ඉන්ටර්නැෂනල් කැරියර් එකට සමුදුන්නා. අපි එහින්ද නේමාර් ගැන අද පොඩ්ඩක් කතා කරලා බලමු. ඔව් නේමාර් අවුරුදු 17 දී කියන්නේ 2009 වර්ෂයේදී බ්‍රසීල් සීරියා කියන ලීග් එකේ ප්ලේ කරන සැන්ටොස් කියන ටීම් එකට ජොයින් වුණා. ඒ ටීම් එක 2011 දී මේ කොපා ලිබර්ටඩෝරේස් කියන චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරා. ඔව් ඒ වගේම 2011 2012 කියන වර්ෂවල සවුත් ඇමරිකන් ෆුට්බෝලර් ඔෆ් ද ඉයර් විදියටත් නම් කරුණේ මේ නේමාර්ව තමයි. ඔව් ඊට පස්සේ 2013 වර්ෂයේදී බාසිලෝනා ලා ලිගා වල ප්ලේ කරන බාසිලෝනා ටීම් එකට නේමාර් ජොයින් වුණා. ඒත් එක්ක මෙසි සහ සුවාරෙස් එක්ක තමයි ඔහු ප්ලේ කරේ. ඒකට අපි කියනවා MSN ට්‍රියෝ එක කියලා. මේ කාලේදී තමයි ඔහු වැඩිපුරම ජනප්‍රියත්වයකට පත් වුණේ. ඔහුගේ ඩ්‍රිබ්ලිං ස්කිල්ස් සහ ගෝල් ස්කෝරින් ස්කිල්ස් මෙයාගේ ජනප්‍රියත්වයට ගොඩක් හේතු වුණා. ඊට පස්සේ 2014 පැවතිච්ච FIFA World Cup එකේ ක්වාටර් ෆයිනල් එකක කොලොම්බියාවත් එක්ක පැවතිච්ච ක්වාටර් ෆයිනල් එක මෙන්න මේ විදිහට එයා ඉන්ජරි එකට ලක් වෙලා තරගයෙන් ඉවතට යන්න වෙනවා. ඒ කියන්නේ තරගාවලියෙන් ඉවතට යන්න වෙනවා. ඊට පස්සේ අපි කීපවතාවම කතා වුණා ඒ වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් එකේදී 7-1 විදිහට ජර්මනියෙන් දැඩි පරාජයකට බ්‍රසීලය පත් වුණා. මේ ගේම් එක නේමාර්ට ප්ලේ කරන්න බැරි වුණේ ඊට කලින් තරගයේ වෙච්ච ඉන්ජරිය නිසා. ඒතකොට ගොඩක් අය කතා වෙන දෙයක් තමයි නේමාර් මේ ගේම් එකේ හිටියා නම් මේ ගේම් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා කියලා. ඔව් ඊට පස්සේ 2014-15 සීසන් එකේ ලා ලිගා, කොපා ඩෙල් රේ සහ චැම්පියන්ස් ලීග් කියන තුනම මේ බාසිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කරා. මේ බාසිලෝනා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් විදිහට නේමාර් ලොකු රෝල් එකක් ප්ලේ කරා. ඒ වගේම අපි මතක් කරන්න ඕන චැම්පියන්ස් ලීග් එකේ සෙමි ෆයිනල් එකේ සහ ෆයිනල් එක කියන දෙකේම නේමාර් කෝච් කරා. ඊට පස්සේ අපි දන්නා 2016 ඔලිම්පික් ගෝල්ඩ් එකත් ෆුට්බෝල් ඔලිම්පික් ගෝල්ඩ් එකත් ජයග්‍රහණය කළ බ්‍රසීලය. මේ ඔලිම්පික් වල ෆුට්බෝල් වල පොඩි වෙනසක් තියෙනවා. මේ වර්ල්ඩ් කප් එක වගේ නෙමෙයි අන්ඩර් 23 තරඟාවලියත් අය පැවැත්වෙන්නේ. හැබැයි ඊට අමතරව වෙන ප්ලේයර්ස්ලා කිහිප දෙනෙක්ට ප්ලේ කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට තමයි නේමාර් මේ ඔලිම්පික් එක ප්ලේ කරේ. කොහොම හරි ඔලිම්පික් එකේ ෆයිනල් එකේදී ජර්මනියත් එක්ක පැවතිච්ච ෆයිනල් එකේදී බ්‍රසීලය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක පෙනල්ටිස් වලට ගිහිල්ලා තමයි ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක මෙයාලා ජයග්‍රහණය කරන්නේ. මේ විනිං පෙනල්ටි එක ස්කෝර් කරේ නේමාර්. ඒත් එක්කම බ්‍රසීලයට මීට කලින් තිබිලා නැහැ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක්. බ්‍රසීලයට FIFA World Cups පහක් තිබ්බට කවදාවත් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් තිබිලා නැහැ. මේ නේමාර්ගේ ජයග්‍රහණයත් සමග බ්‍රසීලය තමන්ගේ පළවෙනි ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක ජයග්‍රහණය කරා. ඊට පස්සේ 2017 වර්ෂයේදී නේමාර් PSG වලට ජොයින් වුණා. යුරෝ වලින් මිලියන 222ක රිලීස් ක්ලෝස් එකක් තමයි නේමාර් මේ ක්ලබ් එකට ජොයින් වුණේ. එතකොට ඒ කාලේ most expensive footballer විදියට සැලකුණේ නේමාර්. ඒ වගේම තමයි මේ PSG වල අවසාන කාලයේදී එම්බාපේ සහ මෙසි එක්ක ක්‍රීඩා කිරීමටත් නේමාර්ට හම්බුණා. ඒකත් අර අපි කලින් කතා කරපු MSN ට්‍රියෝ එක වගේම ගොඩක් ස්ට්‍රෝං ට්‍රියෝ එකක්. ඊට පස්සේ අපි නේමාර් ගැන කතා කරද්දී අනිවාර්යෙන් කතා කරන්න ඕන දෙයක් තමයි නේමාර් තමයි මේ වෙනකොට බ්‍රසීලයට වැඩියෙන්ම ගෝල් වාර්තා කරලා තියෙන්නේ. ඒ රෙකෝඩ් එක කලින් පවත්වාගෙන ගියේ පේලේ. අපි කවුරුත් දන්න පේලේ ගෝල්ස් 77ක් වාර්තා කරලා තියෙනවා බ්‍රසීලය වෙනුවෙන්. හැබැයි දැන් මේ වෙනකොට අද ස්කෝර් කරපු ගෝල් එකත් එක්ක නේමාර් ගෝල්ස් 80ක් වාර්තා කරලා තියෙනවා. මේක 2023 දී තමයි මේ රෙකෝඩ් එක බ්‍රේක් කරේ බොලිවියාවත් එක්ක පැවතිච්ච තරගයක. ඊට පස්සේ PSG වලට ප්ලේ කරාට පස්සේ නේමාර් අල් හිලාල් වලටත් ප්ලේ කරා සෞදි ලීග් එකේ. ඊට පස්සේ 2025 දී නේමාර් ආයේ මේ සැන්ටොස් කියන ක්ලබ් එකට ජොයින් වුණා. ඒ කියන්නේ බ්‍රසීලයේ ලීග් එකට ආයේ ජොයින් වෙලා දැන් මේ වෙනකොට ඒ සැන්ටොස් කියන
ක්‍රීඩා සමාජෙත් තමයි නේමාර් ප්ලේ කරගෙන යන්නේ. නේමාර් ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදුන්නත් අපිට තව කීප වතාවක්ම මේ බ්‍රසිල් ලීග් එකේදී බලාගන්න පුළුවන්. අපි දන්නවා නේමාර් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් නේමාර්ට FIFA World Cup එකක් හෝ Ballon d'Or එකක් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි නේමාර් නිතර ඉන්ජරිස් වලට ලක්වීම. ඒ කෙසේ වෙතත් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් ඒක බ්‍රසීලයට ගොඩක් වැදගත් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාවක් ලැබුණා. ඒ වගේම නේමාර් මිනිස්සු අතර ගොඩාක්ම ජනප්‍රිය ක්‍රීඩකයෙක්. ගොඩක් අය හේටර්ස්ලා ගොඩක් අඩු ක්‍රීඩකයෙක් නේමාර් කියන්නේ. මරි නේමාර් මේ ජාත්‍යන්තර ෆුට්බෝල් දිවියට සමුදුන්න ඒ මැච් එකෙන් පස්සේ කොහොමරි නේමාර් ඔහුගේ ජාත්‍යන්තර ෆුට්බෝල් දිවියට සමුදුන්නත් අපිට තව කීප අවස්ථාවකදීම ඔහුව දැක ගන්නට ලැබේවි කියලා අපි හිතනවා. ඔයාලත් නේමාර් ගැන මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයි. දැන් ඔන්න අදත් අපිට ඉතාම තියුණු තරඟ දෙකක් නරඹන්න පුළුවන්. අපි බලමු කවුද ඒ කණ්ඩායම් කොහොමද තරඟවදින්නේ කොහෙද තරඟවදින්නේ කියලා. ඔව් පළවෙනි ගේම් එක පැවැත්වෙන්නේ අද රෑ 12:00ට ලංකාවේ වෙලාවෙන් පෝර්චුගල් vs ස්පේන් ගේම් එකක් මේක. මේක ඩැලස් වල තමයි ප්ලේ කරන්නේ. ඔව් මම නම් මේ මැච් එකේ බලාගෙනම සිටින බැටල් එකක් තමයි මේ ලමීන් යමාල් සහ නූනෝ මෙන්ඩෙස් කියන ක්‍රීඩකයන් අතර තියෙන බැටල් එක. අපි දැක්ක ලමීන් යමාල් පවසා සිටියා නූනෝ මෙන්ඩෙස් තමයි ඔහු ක්‍රීඩා කරලා තියෙන ටෆස්ට් ඔපොනන්ට් කියලා. මම හිතන්නේ මේකේ පෘතුගාලයේ ජයග්‍රහණයට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නූනෝ මෙන්ඩෙස්ට මොන ආකාරයට කොච්චර මට්ටමකට ලමින් යමාල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියන එක. ලමින් යමාලුත් අපි කියන්නේ අපේක්ෂිත මට්ටමටම තාම දස්කම් දැක්ුවේ නැහැ නේද? ඔහු තාම නැගින තරුණ ක්‍රීඩකයෙක් අපි බලාපොරොත්තු වුණා තරම්ම පහුගිය තරඟවල ඔහුගේ දස්කම් ඉදිරියට ආවේ නැහැ නේද? ඔව් ඔහු එච්චරම ගෝල්ස් රැස් කරේ නැහැ. එතනම ස්පාඤ්ඤයට ගෝල්ස් වැඩිපුර රැස් කරේ ඔයර්සබාල්. ඒකත් එක්ක ලමින් යමාල් ටිකක් අර ක්‍රියේටිව් රෝල් එකේ තමයි හිටියේ. අපි බලමු අද කොහොම වෙයිද කියලා. දැන් මේ ස්පාඤ්ඤය සහ පෘතුගාලයෙන් රටවල් දෙක ගත්තොත් මේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ෆුට්බෝල් වල විතරක් නෙමෙයි. ඔවුන් අර නේබර්ස්ලා ඔවුන් අතර අපි දන්නවා ලෝකයේ පවා දෙකට ඔවුන් බෙදාගත්තා එක්තරා කාලයකදී කොලොනියල් හිස්ටරි එකේ. ඒ වගේ ලොකුම හිස්ටරි එකක් තියෙන රටවල් දෙකක්, ලොකු රයිවල්රි එකක් තියෙන රටවල් දෙකක්. ඒ නිසා ස්පාඤ්ඤ කණ්ඩායම ෆේවරිට් වුණාට යම්කිසි පීඩනයක් ඔවුන්ටත් තියෙනවා. ඔව් අපි දැක්කා ස්පාඤ්ඤ කණ්ඩායම මේ නේෂන්ස් ලීග් ෆයිනල් එකට පවා ගියේ ෆේවරිට් වශයෙන්. නමුත් අපි දැක්කා පෘතුගාලය හොඳ සටනක් දීලා ඒ තරගයක් ජයග්‍රහණය කරා. දැන් මේකේ විශේෂ තමයි පෘතුගාලය තමයි වෙලා නේෂන් ලීග් විනර්. ස්පාඤ්ඤ තමයි යුරෝ විනර්ස්. ඒතකොට මේක යුරෝපයේ හොඳම කණ්ඩායම් දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියුණු තරගයක් බවට මේ තරගයපත් වෙයි. අද කීයටද අපි මේ තරගය බලන්නේ? 12:00ට. ඊට පස්සේ දෙවෙනි ගේම් එක USA vs Belgium ගේම් එකක්. අද හෙට පාන්දර 5:00ට තමයි ඒක පැවැත්වෙන්නේ. ඒක ඇමරිකාවේ සියැටල් වල තමයි ප්ලේ කරන්නේ. අපි හිතනවා බෙල්ජියම් තමයි මේ වෙලාවේ ෆේවරිට්ස්ලා මේ ගේම් එක දිනන්න. හැබැයි USA වලට අනිවාර්යෙන් හෝම් ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. ඔව් අපි දැන් මේ කලින් පොඩ්ඩක් මතක් කරා US රෙඩ් කාඩ් එක ගැන. කොලරින් බැලන්ගන්ගේ රෙඩ් කාඩ් එක දැන් FIFA විසින් රිවර්ස් කරලා තියෙනවා. මේ වගේ දේවල් ඇත්තටම කලින් World Cup වල වෙලා තියෙනවා. මම හිතන්නේ ප්‍රධානම සිද්ධිය තමයි මේ 1962 දී බ්‍රසීලයේ ඒ මොහොතේ හිටපු ප්‍රධානම ක්‍රීඩකයා මොකද පේලේ ඉන්ජර්ඩ් වෙලා හිටියේ. ගරින්චා කියන ක්‍රීඩකයා ඔහුටත් මේ වගේම රිවර්සල් එකක් හම්බුණා. ඇත්තටම මේක බ්‍රසීලයට World Cup එකේ දිනන්නත් ලොකු උදව්වක් වුණා. ඒකත් එක්කම දැන් මේ මට හිතෙනවා දැන් මේ රිවර්සල් එකත් එක්ක ඇත්තටම ඇමරිකාවට ඉතා විශාල chance එකක් තියෙනවා තරගයේ ජයග්‍රහණය කරන්න. ඔඩ්ස් පැත්තෙන් බැලුවොත් ඇමරිකාව පොඩ්ඩක් බෙල්ජියමට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේ මේ වෙලාවේ පේන්න තියෙනවා. අනිවාර්යයෙන්ම තරගය ඇමරිකාවේ පැවැත්වෙන්නේ. අපි දන්නා පහුගිය දවස්වල ඇමරිකාව ඔවුන්ගේ අවුරුදු 250 උත්සවය සැමරුවා. ඉතින් ඇමරිකානුවන් මේ වෙලාවේ මේ තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය මට්ටමක තියෙනවා. ඔවුන් තාම තදින් ක්‍රීඩා කරයි. ඔවුන් අනිවාර්යයෙන්ම මම හිතනවා තාම හොඳ තරගයක් දී සමහරට ජයග්‍රහණයටපත් වෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඔව් දැන් මේ ඇමරිකාවේ අපි දැන් මේ හෝම් ඇඩ්වාන්ටේජ් එක ගැන කතා කරා. නමුත් අපි දැක්කද මෙක්සිකෝ හෝම් තරගයක් පැරදුනා සහ අනිත් කෝ-හෝස්ට් හිටපු කණ්ඩායම කැනඩාවත් මේ අවස්ථාවේදී ලෝක කුසලානෙන් ඉවතට ගිහින් තියෙනවා. නමුත් බෙල්ජියම ඇත්තටම ගොඩාක් ස්ට්‍රගල් කරලා තමයි මේ ඉන්න තැනට දැන් World Cup එකේ ආවේ. ඒ නිසා මම හිතන්නේ බැලගන්ගේ පැමිණීමත් සමග ඇමරිකාවට මේක ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. අනිවාර්යෙන් මම හිතනවා අද එක්ස්ට්‍රා ටයිම් යන්න පුළුවන් ගේම් එකක් කියලා මේක. මම හිතන්නේ තරඟ දෙකම එක්ස්ට්‍රා ටයිම් හෝ පෙනල්ටිස් යන්න පුළුවන් තරඟ දෙක. උතුරු ඇමරිකාවේ අවසාන බලාපොරොත්තුව වෙන ඇමරිකාවට පුළුවන් වේද කියලා ක්වාටර් ෆයිනල් ස්පොට් එකට යන්න. අනිවාර්යෙන්ම ඉතා තියුණු තරඟයක්. විශේෂයෙන්ම මම හිතන්නේ ක්‍රිස්ටියන් පුලිසිච් දිහා බලාගෙන ඉඳීම වැදගත් මේ. ඉතින් මම හිතනවා මේ තරඟ දෙක ඉතාම තියුණු තරඟ දෙකක් වෙයි. ඔබට නරඹන්න පුළුවන් නම් ඉතාම තියුණු තරඟ දෙකක් වෙයි. අපි බලමු පාපන්දු ලෝක කුසලානේ කොයි අතරද යන්නේ කොහොමද කියලා. ඉතින් අපිට හිතන දේවල් නොහිතන දේවල් ගොඩක් සිද්ධ වෙන ලෝක කුසලානයක්. අපි එහෙනම් හෙට බලමු අද තරඟවල මොකද අවසන් ප්‍රතිඵල කියලා.